ලයිසන් ටෙම්පරරි ගත්තයි කියන මුලින්ම අතීස්සේ කෙල්ලෙක්නේ. ඒතර කොල්ලෝ කෙල්ලෝ දෙකොල්ලොම පොදුවේ ලයිසන් ගන්නවා. බයිසිකලයක් අරන් හයියෙන් පදින එක අපිට වීරක්‍රියාවක් නෙමෙයි. රැට වාහන පදිනවා කියන්නේ ප්‍රවේශම් වීමේ උපරිම ප්‍රවේශම් වෙන. මම ඕගොල්ලන්ට පොදුවේ කියන්නම් තියෙනවා FB page එකක් accident first කියලා දැකලා ඇති. දැකලා නැත්නම් ඒව ෆලෝ කරන්න. ලයිසන් ගන්න ඉන්නවා නම් අනිවාර්යෙන් පුළුවන් තරම් ඇක්සිඩන්ට් බලන්න. අම්මෝ සර් දැක්කම් බය වෙනවා. දැක්කම් බය වෙනව නෙමෙයි අකෝ ඔය බල්ල ඉගෙන ගත්ත නැත්නම් හැප්පුණා තෝ මැරෙනවා. අවුරුදු 25ක් විතර වෙනකම් පොඩ්ඩක් ඉවසීමෙන් වාහනේ පැදපන්. එතනින් පස්සේ ජීවිතේ පොඩ්ඩක් පරිණත වෙනවා. එතකොට තේරෙනවා මම මීහරක වගේ පාර යන එක නෙමෙයි මගේ වීරක්‍රියාව කියලා. අපි ඕවා කිව්වහම බං දැන් අපි කියනවා බයිසිකල් හයියෙන් යන්න එපා. හිමීට ඵලයන් කියලා. ළමයි හිතන් ඉන්නේ අපි තරහට කියනවා කියලා. ඔය කිසිම තරහක් නැහැ. අනේ දෙයියනේ කියලා නිකන් හරි වැදුනත් අතප්පයක් කරලා යන්නේ. දැන් අපි හිතන් ඉන්නවනේ කැන්නම ටක් ගාලා ගම් ටිකක් ගාලා අලව ගන්න පුළුවන් කියලා. එහෙම බෑ. අඩුම 6 මාසයක් දුක් විඳින්න වෙනවා. ඔය අතප්පයක් කැන්නම හයි වෙන්නේ නැහැ නේ. එහෙම සුපර් ග්ලූ ගන්නව නෙමෙයි. ඒකත් ඇවිදින්නවත් පුළුවන්ද කියහම. දැන් කොල්ලෙක් කකුලක් කැන්නොත් අපි මොකද කරන්නේ? මේ හොලවන්නවත් එපා කියලා කියන්නේ. ඒතොර ඇඳුවට තමයි ඔක්කොම කරන්නේ. කවදා හරි වීරයක් ක්‍රියාවක් වගේ කියන්න එපා. මම අවුරුදු 18න් ලයිසන් ගත්තේ. මං අවුරුදු 25ක් වෙනකොට දඩ 75ක් කාලා දිනවල කියන්න එපා. ඒවා වීරක්‍රියා නෙමෙයි.